හේජන් ක්‍රියේෂන් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න කප් හෙම් මැෂින් එකේ දෙවනි වීඩියෝ එක විදියට මේකේ මම කන්ට්‍රෝල් බොක්ස් එක හදාගෙන තියෙනවා. මේ වගේ බොක්ස් එකක් කරන් තියෙනවා. ඒ බොක්ස් එකේ මෙතනින් පවර් ඔන් ඔෆ් ස්විච් එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන 16 ගුණ කිරීම LCD ඩිස්ප්ලේ එකක් හයි කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන පුෂ් බටන් ස්විච් දෙකක් දාගෙන තියෙනවා. එකක් රීසෙට් එකට, අනෙත් එක සෙටින් වලට යන්නයි ස්ටොප් ෆන්ක්ෂන් එක ගන්නයි. ඊට පස්සේ මේකේ බොක්ස් එකේ සයිඩ් එකේ මෙතන කොටුවට කපාගෙන තියෙනවා type B USB port එක. මේක අර Arduino Uno එක සම්බන්ධ කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් කරන්න. ඊට පස්සේ මේ පැත්තෙන් මම වයර් තුනකට සිදුරු කපාගෙන තියෙනවා. මේ පැත්තෙන් මේ සිදුර හරහා 230 ඉන්පුට් කරනවා. ඊට පස්සේ මේ සිදුරෙන් සොලනොයිඩ් වයර් එකට යන ලයින් එක තමයි මෙතන දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ප්‍රොක්සිමිටි සෙන්සර් එකට යන වයර් එක එළියට අරන් තියෙනවා. මේක මේ වීඩියෝ එක පෝස්ට් කරලා මේ සර්කිට් එක ගහගන්න. LCD ඩිස්ප්ලේ එකේ ග්‍රවුන්ඩ් අප්ග්‍රේඩ් දීලා තියෙනවා. ඊට පස්සේ VCC එක 5 වෝල්ට් වලට දීලා තියෙනවා. එතනම 5 වෝල්ට් එකට 10k variable resistor එකක් සම්බන්ධ කරලා ඒකේ පින් එක V0 එකට දීලා තියෙනවා. RS එක Arduino එකේ දෙවෙනි පින් එකට සම්බන්ධ කරලා තියෙනවා. read write එක ground කරලා තියෙනවා. enable එක Arduino Uno එකේ තුන්වෙනි පින් එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම D4 ඉඳලා D7 වෙනකම් 4 5 6 7 පිළිවෙලට සම්බන්ධ කරගෙන තියෙනවා. ඇනෝඩ් 330 ohms resistor කරහා plus අප්ග්‍රේඩ් සම්බන්ධ කරගෙන තියෙනවා. කැතෝඩ් ග්‍රවුන්ඩ් කරගෙන තියෙනවා. ඒ වගේම 8 9 කියන දෙකට පුෂ් බටන් ස්විච් දෙකක් සම්බන්ධ කරගෙන තියෙනවා. ඒකලා මේ ස්විච් එක අනිත් පැත්ත ග්‍රවුන්ඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ ප්‍රොක්සිමිටි සෙන්සර් එකක් අන්තිම 5 වෝල්ට් වලින් වැඩ කරන ප්‍රොක්සිමිටි සෙන්සර් එක ඒක මම ඒකේ ධන අප්ග්‍රේඩ් 5 වෝල්ට් දීලා තියෙනවා. ඍණ අප්ග්‍රේඩ් ග්‍රවුන්ඩ් කරගෙන තියෙනවා. ඒකේ අවුට්පුට් එක 15 කිලෝ ohms එකක් කරා ග්‍රවුන්ඩ් කරලා ඒක මේ මෙතනින් එන පාත් එක මම A0 එකට දීලා තියෙනවා. Arduino එකේ A0 කියන පින් එකට දීලා තියෙනවා. ඊට පස්සේ 11 12 කියන පින් දෙක රිලේ මොඩියුල් එකට සම්බන්ධ කරගෙන තියෙනවා. රිලේ මොඩියුල් එකෙන් එන මේ අග්‍රය සොලනොයිඩ් වයර් එකට 24 පවර් සප්ලයි එකක් කරහා සොලනොයිඩ් වයර් එකක් වැඩ කරන විදිහට පරිපථය සකසාගෙන තියෙනවා. ඊට පස්සේ 5 වෝල්ට් පවර් සප්ලයි එකකුයි 24 පවර් සප්ලයි එකකුයි මම පාවිච්චි කරලා තියෙනවා මේක හදන්න. ඊළඟට අපි මැෂින් එකේ වැඩ කරන ෆන්ක්ෂන් ටික බලමු. මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට ඉතුරු විස්තර ටික දෙන්නම්. ඔකේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. ස්තුතියි.